ඒ කියනවා 100% හොඳ ට්‍රේනින් කරලා හොඳම ෂෙඩියුල් එකක් කරලා නියුට්‍රිෂන් එක බිඳුවයි නම් ඔයාගේ රිසල්ට් එක බිඳුවයි. අපි ඕකට රේෂියෝ එකක් විදිහට කිව්වොත් 130ක් විතර තමයි ට්‍රේනින් වැදගත් වෙන්නේ. මසල් මේන්ටේන් කරද්දී 70ක් විතර ඔයා කන කෑම බීම තමයි මේකට වැදගත් වෙන්නේ. වෙල්කම් ටු ෆිට් චැට් විත් ගිහාන්. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ නැචරල් බොඩි බිල්ඩින් ගැන. අද අපි මේ එපිසෝඩ් එකේ එකතු කරගන්නේ ෆිට්නස් ඇන්ඩ් මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 10ක් විතර එක්ස්පීරියන්ස් තියෙන කෝච් මහේෂ්. හයි. ඔව් කෝච් මහේෂ්, අපිට මුලින්ම කියන්න මේ නැචරල් බොඩි බිල්ඩින් කියන්නේ මොකක්ද? නැචරල් බොඩි බිල්ඩින් ගැන කියන්න කලින් මම කියන්නම් මුලින්ම කෙනෙක් ජිම් එකට යන්නේ එක්කෝ ෆැට් බර්න් කරගන්න. එහෙම නැත්නම් කාඩියෝ එක්සර්සයිස් ටිකක් කරන්න. එහෙමත් නැත්නම් මසල් එකක් ටිකක් හදාගන්න. නැත්නම් කෙට්ටු වෙන්න. එක්කෝ මේ හැම දෙයකම අඩු වැඩි වශයෙන් කරන්න තමයි ජිම් එකට යන්නේ. අපි කෙනෙක් ගිහිල්ලා මසල් බිල්ඩ් කරන ව්‍යායාම කරනවා නම් මසල් බිල්ඩ් කරන ක්‍රියාවලිය කරනවා නම් ජිම් එකට ගිහිල්ලා අපි යාට කියනවා බොඩි බිල්ඩින් කරනවා කියලා. එතකොට ඒ කෙනා performance enhancing drugs එහෙම නැත්නම් PED, anabolic steroids, human growth hormone මේ වගේ දේවල් ගන්නේ නැතුව මේ ක්‍රීඩාව කරගෙන යනවා නම් අපි යාට කියනවා natural body builder කෙනෙක් කියලා. ඔව් කෝච් මහේෂ්, දැන් නැචරල් බොඩි බිල්ඩින් වලදී ජෙනටික්ස් කියන දේ කොහොමද මේ නැචරල් බොඩි බිල්ඩින් වලදී වැදගත් වෙන්නේ? මේක ගොඩක් අය වරද්ද ගන්න තැනක්. ගොඩක් අය හිතනවා මේ gifted genetics නැත්නම් අපිට මේ ක්‍රීඩාව කරගෙන යන්න බෑ කියලා. හැබැයි එහෙම එකක් නෑ. මම ගත්තොත් ඉන්ටර්නැෂනල් වශයෙන් කළු ජාතිකයන්ගේ මේ මසල් බිල්ඩින් වලට තියෙන සපෝට් එක වැඩි ඒගොල්ලන්ගේ ඇඟෙන්න. සාමාන්‍යයෙන් ඊට වඩා චුට්ටක් අඩුවෙන් තියෙන යුරෝපීය ජාතිකයන්ගේ. ඊට වඩා චුට්ටක් අඩුවෙන් අපේ තියෙන. ඒ කියන්නේ ආසියානු අයගේ. හැබැයි අපිටත් වඩා අඩු ජන වර්ග ලෝකේ ඕන තරම් ඉන්නවා. උදාහරණයක් ජපන් අය. එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ලීන් මසල් මාස් එකක් තියාගෙන ෆැට් එකත් අඩු කරගෙන ලස්සන එකක් හදාගන්න. හැමෝගෙම ඇඟේ මේ කියන මසල් ගෲප් තියෙන ඕනම කෙනෙක්ගේ. කිසිම කෙනෙක්ගේ මසල් ගෲප් වල අඩුවක් නැහැ. ඉතින් අපි හරියට කෑම කාලා හරි නියුට්‍රිෂන් ටික අරගෙන හොඳ ට්‍රේනින් ෂෙඩියුල් එකක් පාවිච්චි කරනවා නම් අපිට ලස්සන එකක් හදාගන්න පුළුවන්. හැමෝගෙම බොඩි ස්ට්‍රක්චර්ස් ලස්සනයි. හැබැයි ඒවා පිළිවෙලට කාලා බීලා ලස්සනට එක්සර්සයිස් කරනවා. ඉතින් ඕනම කෙනෙක්ට ලස්සන එකක් හදාගන්න අනිත් අතට කැපිලා පේන එකක් හදාගන්න කිසිම බාධාවක් නැහැ නැචරල් බොඩි බිල්ඩින් වල. නැචරල් කෙනෙක්ට කම්පිටිටිව් ෆිසික් එකක් හදාගන්න පුළුවන්ද? කියන්නේ ඇඟ ලස්සන මසල්ස් තියෙන එකක් හදාගන්න පුළුවන්ද? පුළුවන්. කම්පිටිටිව් ෆිසික් එකක් හදාගන්න පුළුවන් නැචරල් බොඩි බිල්ඩින් වලින්. ඒ කියන්නේ අපි නිකන් ගත්තොත් සාමාන්‍ය මිනිස්සු අතර අනිත් අතර කැපිලා පේන එකක් හදාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් නැචරල් බොඩි බිල්ඩින් වලින්. ඒ වගේම නැචරල් බොඩි බිල්ඩින් වලින් සහභාගී වෙන තරඟක් තියෙනවා. මේ තරඟ වලට සහභාගී වෙන්නත් පුළුවන් නැචරල් බොඩි බිල්ඩින් කරලා ඒ වගේම දිනන්නත් පුළුවන්. මොකද මෙහෙම දිනපු අය ලංකාවේ අයත් ඉන්නවා. ළඟදී එහෙම දිනුමක් ලංකාවට ආවා. ඒ වගේම ජාත්‍යන්තර තලයේ තරඟක් තියෙනවා මේවට. මේ නොවැම්බර් මාසේ තියෙනවා ලාස් වේගස් වල නැචරල් ඔලිම්පියා කියලා තරඟයක්. ඒක මේ ලෝකේ තියෙන හොඳම තරඟයක් නැචරල් බොඩි බිල්ඩර්ස්ලාට. ඉතින් ඒ වගේ දෙයකට උනත් ලංකාවේ කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් ඇත්තටම. නැචරල් බොඩි බිල්ඩින් වලින් ගියත් අර වගේම පාත් එකක් තියෙනවා ඔයාලට ලොකු ජයග්‍රහණ ගන්න. ඒ වගේම ලස්සන එකක් හදාගන්න. මේකෙදි කිසිම බාධාවක් නැහැ. වෙනම අපිට ඩ්‍රග් එකක් ඕන වෙන්නේ අපේ මසල්ස් හදාගන්න ලස්සන මට්ටමකට කිසිම ප්‍රශ්න නැතුව ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම කෝච් මහේෂ්, දැන් ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ මොකක්ද සහ ඒක වැදගත් වෙන්නේ ඇයි නැචරල් ලිෆ්ට් කෙනෙක්ට? මුලින්ම මෙහෙම දෙයක් තියෙනවා අපේ ශරීරයේ. ඒ කියන්නේ මේක ගිෆ්ට් එකක් ඇත්තරම. අපේ ශරීරයේ මසල් වලට දරා ගන්න බැරි ටෙන්ෂන් එකක්. ලොකු බරක් කිස්සුවොත් ඒ වගේ දෙයක් කරොත් හරිනම් අපි සාමාන්‍ය විදිහට හිතුවොත් අපිට හිතෙන්නේ එක්ක අපේ අස්තියක් බිඳෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මසල් එකක් කැඩෙන්න ඕනේ. හැබැයි අපි ඇඟ ටිකක් ස්පෙෂල්. අපි මෙහෙම වෙන්නේ නැහැ. අපේ මසල් වල තියෙන මෙකැනිසම් එකක් ලොකු ඒ වගේ ටෙන්ෂන් එකක් ආපුවම මසල් ඇතුලෙන් පොඩි කැඩීම් වලට ලක් වෙනවා. ඒ වගේම මේ කැඩීම් ඊළඟ දවස් වෙද්දී රිපෙයාර් කරගන්නවා ඇඟෙම. එතකොට අර වගේ ටෙන්ෂන් එකක් ආවොත් ඊළඟ අවස්ථාවකදී මූණ දෙන්න ඕන කොහොමද කියලා මසල් එක අපිව ලෑස්ති කරනවා ඇඟ. මෙන්න මේක තමයි අපි බොඩි බිල්ඩින් ක්‍රීඩාවේදී මසල් බිල්ඩ් කරන්න පාවිච්චි කරන්නේ. මේකට තමයි අපි ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ. ඒක කරන්නේ මෙහෙමයි. අපි මුලින්ම එක ක්‍රමයකට යම් નિયમિત ක්‍රමයකට මසල් එකට ටෙන්ෂන් එකක් දෙනවා. දීලා ඒක රිපෙයාර් වෙන්න කාලයක් දෙනවා නියුට්‍රිෂන් අරගෙන. දවසක් හෝ දෙකක් කියන්නකෝ. ඊට පස්සේ අපි ඊළඟ දවස් ඊට වඩා වැඩි බරකින් මේ මසල් එකට ටෙන්ෂන් එක දෙනවා. එතකොට යාර ඩිවෙලොප් වෙච්ච තැනින් ඉඳන් තවත් ටිකක් මේ මසල් එක හදා ගන්නවා. ඔන්න ඔය විදිහට අපි ස්ටෙප් බයි ස්ටෙප් මසල් එක දිගටම බිල්ඩ් කරනවා. ඕක තමයි ඇත්තටම සරලවම ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ. නැචරල් වේවා PED ගන්න කෙනෙක් වේවා මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඕනම බොඩි බිල්ඩර් කෙනෙක්ට. මසල් හදද්දි මේක තමයි ඇත්තටම මූලිකම ක්‍රියාව අපි කරන්න ඕනේ. ඒ හින්දා මේක මේ performance enhancing drugs ගන්න කෙනෙක්ට හා නැති කෙනෙක්ට එක වගේම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔව්, එතකොට කියන්න කෝච් මහේෂ්, අපිට මේ නැචරල් බොඩි බිල්ඩින් වලදී කොහොමද ස්ලීප් ඇන්ඩ් රිකවරි වැදගත් වෙන්නේ කියලා?
අපිට නිින්ද කියන දේ ඇත්තටම බොඩි බිල්ඩින් කරන කෙනෙක්ටත් නොකරන කෙනෙක්ටත් එක වගේම වැදගත් වෙනවා. මොකද අපේ සෙල්ස් ශරීරය හැමදාම බිඳෙනව නැවත හැදෙනවා. ඉතින් මේක දිනපතාම වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කිසිම ක්‍රීඩාවක් නොකරන කෙනෙක්ටත් මේ මසල්ස් රිපෙයාර් වෙන්න ඕනේ. එතකොට හැම කෙනාටම නිින්ද වැදගත්. අපි මේ බොඩි බිල්ඩින් කරන කෙනෙක් ගත්තොත් එන්හැන්සින් ඩ්‍රග්ස් ගන්න කෙනෙක් හෝ නැති කෙනෙක් හෝ අනිවාර්යයෙන්ම නිින්ද වැදගත්. එතකොට පැය 10ක විතර නිින්දක් තමයි අපි කියන්නේ උපරිම වශයෙන් අපිට උවමනයි කියලා මේ මසල් බිල්ඩ් කරගන්න. හැබැයි මේ වර්තමාන කාලේ පැය 10ක්ම නිදා ගන්න කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් පැය 8ක හොඳ නිින්දක් තියෙනවා නම් ඇත්තටම හොඳටම ප්‍රමාණවත් අපිට මසල් එකක් බිල්ඩ් කරගන්න. මේක හරිම වැදගත්. මොකද අපි කියන්නේ ඇත්තටම මසල්ස් හැදෙන්නේ කිචන් එකේ කියලා කතාවක් තියෙනවනේ. ඒකේ තේරුම ඇත්තටම අපි ට්‍රේනින් කරලා මසල් එකට දෙන ටෙන්ෂන් එකෙන් අර කිචන් එකේ හදන කෑම වලින් නියුට්‍රිෂන් ගිහිල්ලා තමයි මේ මසල් එක හැදෙන්නේ. ඇත්තට මෙහෙම කිව්වත් මසල් එක හැදෙන්නේ අපේ නිින්දදී වැඩිපුරම. ඒ හින්දා නිින්ද අතිශය වැදගත් ඕනම ලිෆ්ට් කෙනෙක්ට. ඒකෙත් තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ මම. අපි මේ ඇඟේ තියෙන එක එක මෙකැනිසම්. එතකොට අපි රෑ 10ට වගේ නිදා ගන්නවා නම් අපේ මේ ඇඟේ තියෙන growth hormone එක හොඳින් රිලීස් වෙනවා. පරක් වෙලා නිදා ගන්න කෙනෙක්ට වඩා. එතකොට ඇඟ රිපෙයාර් කරගන්න මේ ක්‍රියාවලිය වඩා හොඳින් සිද්ධ වෙනවා රෑ 10ට හෝ ඊට කලින් නිදා ගන්න කෙනෙක්ට. ඒ වගේම අපේ ඇඟේ තියෙන තව හෝමෝන් එකක් ඔයාට නිදිමතයි කියලා දැනුම් දෙන. මෙන්න මේ හෝමෝන් එක උපරිම තත්වයට ඇඟේ රිලීස් වෙන්නේ රෑ 10 11 වගේ වෙනකොට. එතකොට මේ වෙලාවේ ඔයා නිදා ගන්නවා නම් ඇඟ ස්වභාවිකවම ඔයාගේ තියෙන නියුට්‍රිෂන් වලින් ඔයාගේ මසල් හදලා ඉක්මනට හොඳින් ඔයාව රිපෙයාර් කරගන්නවා. ඉතින් කලින් 10ටවත් නිදා ගන්න පුළුවන් කෙනෙක්ට ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ බොඩි බිල්ඩින් වලදී. ඒ වගේම මේ ක්‍රීඩාවේදී සප්ලිමන්ට් කියන දේත් වැදගත් වෙනවා. කොහොමද ඒක සප්ලිමන්ට් ගන්න එක නැචරල්ද? ඒක සේෆ්ද? සප්ලිමෙන්ට්ස් කියන්නේ අපි බොඩි බිල්ඩින් වලදී ගන්න ගොඩක් දේවල් නැචරල් සෝසස් වලින්ම තමයි ගන්න. ඒ කියන්නේ එක්ක කිරි ප්‍රෝටීන්, එක්ක සත්ව ප්‍රෝටීන්, එහෙම නැත්නම් ක්‍රියේටින් මේ ගොඩක් දේවල් එන්නේ ශාක හා සත්ව කොටස් වලින් ගන්න ඒවා. එතකොට ඇත්තටම මේවා ජාත්‍යන්තර නීති යටතේ බැලුවත් බොඩි බිල්ඩින් වලදී තියෙන මේවා නැචරල් ගණයට තමයි වැටෙන්නේ. ප්‍රෝටීන්, ගේනර්ස්, ක්‍රියේටින්, BCAA මේ කියන ඒවා තරඟවලදී පවා නැචරල් ගණයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඔයා ක්‍රියේටින් ගත්තා හෝ ප්‍රෝටීන් ගත්තා කියලා ඔයා නැචරල් නෙමෙයි වෙන්නේ. ඇත්තටම ඒවා ගන්න ඇත් නැචරල් බොඩි බිල්ඩර්ස්ලා තමයි. ක්‍රියේටින් ගැන කිව්වොත් ඇත්තටම ක්‍රියේටින් කියන්නේ නැචරල් දෙයක්. ඇඟට අමුතු දෙයක් නෙමෙයි. මොකද අපේ ඇඟෙත් දවසකට ග්‍රෑම් එකක් විතර ක්‍රියේටින් හදනවා. සහ අපි ගන්න කැමලිනුත් තව සමහරට ග්‍රෑම් එකක් විතර එන්න පුළුවන්. ඒත් අපි මේ ක්‍රීඩාව තීව්‍ර ක්‍රීඩාවක් කරනකොට අපිට තවත් ක්‍රියේටින් තියෙනවා නම් පහසුවෙන් අපිට ටිකක් උසස් විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි එළියනොත් ක්‍රියේටින් ටිකක් ගන්නවා. ඒ අරුණාම ප්‍රෝටීන් වල තියෙනවා අපේ තව අපි එළියෙන් ගන්න ප්‍රෝටීන් පවුඩර්ස් වල BCAA කියලා දෙයක්. ඒ කියන්නේ අපේ ඇඟට මසල් බිල්ඩින් වලට අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන් ඇමිනෝ ඇසිඩ්ස් වර්ග තියෙනවා 21ක්. මේ 21කින් 9ක් කැරුණාම ඊටු ටික ඔක්කොම අපේ ඇඟෙම නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ඊටු වෙන 9 අනිවාර්යයෙන්ම අපි එළියෙන් ගන්න ඕනේ. එතකොට ඔයාලට කෑමෙන් මේ ටික ගන්න බැරි නම් ඔයාලට සිද්ධ වෙනවා ප්‍රෝටීන් පවුඩර් එකකින් හරි මේක ගන්න. මොකද මේක නැතුව මසල්ස් හදා ගන්න බෑ. ඒ හින්දා ඒ ඇරෙනවම මේ 9 ඇතුලේ තියෙන අතිශය වැදගත් තුනක් තමයි BCAA කියන්නේ. branch chain amino acids. ඉතින් මේවත් වෙනම ගන්න තියෙනවා. මේවා ගත්තත් ඔයා natural lift කෙනෙක්ම තමයි. ඒ වගේම කෝච් මහේෂ් ගොඩක් දෙන්නට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් වීගන් කෙනෙක්ට මේ වගේ මසල් බිල්ඩ් කරන්න පුළුවන්ද මේ වගේ ෆිසික් එකක් හදන්න පුළුවන්ද කියන එක? ඇත්තටම උත්තරයකට පුළුවන්. මොකද රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා ප්‍රෝටීන් මොන සෝස් එකෙන් ගත්තත් ඔයාගේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් ගන්නවා නම් ක්‍රීඩා කරලා ඔයාගේ මසල් එක බිල්ඩ් කරන්න පුළුවන් කියලා. හැබැයි මේක ප්‍රායෝගිකව තියෙන පොඩි ගැටලුවක් තමයි අපිට සත්තු ප්‍රෝටීන් වගේ ශාක ප්‍රෝටීන් අවైలබල් නැහැ හැම වෙලෙම. ඔයාලට ගිහින් තෝරගන්න දැනුමක් තියෙන්න ඕනේ මේකේ ප්‍රෝටීන් කොච්චරක් තියෙනවද? වේගන් පවුඩර්ස් ටිකක් අඩුයි මාකට් එකේ. ඔන්න ඔය ලිමිටේෂන් ටික අරුණාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට වේගන් ප්‍රොඩක්ට්ස් වලින් මසල් එක බිල්ඩ් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. නැචරල් ලිෆ්ට් කෙනෙක්ට ප්‍රෝටීන් ඉන්ටේක් එක කොච්චර වගේ ගන්න ඕනේද සාමාන්‍යයෙන්? මං කලින්නුත් කිව්වා වගේ ලිෆ්ට් කරත් නැතත් ඇත්තටම ඕන මනුස්සයෙක්ට ප්‍රෝටීන් ඉන්ටේක් එක වැදගත්. මොකද අපේ ඇඟේ බිල්ඩින් බ්ලොක් එක වෙන්නේ ඇමිනෝ ඇසිඩ්ස්. මේවා අපිට හම්බෙන්නේ ප්‍රෝටීන් හරහා. ඉතින් ඕනම ලිෆ්ට් කරන්න නැති කෙනෙක්ටත් දවසකට තමන්ගේ බරේ කිලෝ එකකට ග්‍රෑම් 1.5-6ක්වත් අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඉතින් මසල් එකක් ඔයා හදාගන්න අලුතෙන් මේ තියෙන ප්‍රමාණයට වඩා බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ ඇඟේ බරේ කිලෝ එකකට ග්‍රෑම් 2.2ක්වත් ගන්න ඕනේ ප්‍රෝටීන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මසල් එක බිල්ඩ් කරද්දී. දැන් නැචරල් ලිෆ්ට් කෙනෙක්ට කොහොමද ඩයට් ප්ලෑන් එකක් වැදගත් වෙන්නේ? මෙහෙම කියමු මුලින්ම. ඒ කියනවා 100% හොඳ ට්‍රේනින් කරලා හොඳම ෂෙඩියුල් එකක් කරලා නියුට්‍රිෂන් ඔයා බිඳුවයි නම් ඔයාගේ රිසල්ට් එක බිඳුවයි. ඒ වගේම ඔයා නියුට්‍රිෂන් හොඳටම අරගෙන ට්‍රේනින් 0 නම් ඔයාගේ ඒත් රිසල්ට් එක 0. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔයාගේ මසල් එකක් මේන්ටේන් කරගන්නවා නම් මේකෙදි වැඩියෙන් වැදගත් වෙන්නේ නියුට්‍රිෂන් ඇත්තරම.
අපි ඕකට රේෂියෝ එකක් විදිහට කිව්වොත් 130ක් විතර තමයි ට්‍රේනින් වැදගත් වෙන්නවා මසල් මේන්ටේන් කරද්දී 70ක් විතර ඔයා කන කැම්බීම තමයි මේකට වැදගත් වෙන්නේ. ඒ වගේම මසල් එකක් හදාගන්න ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ අපි කියන්නේ බල්කින් කියලා. ඒ වගේ විදිහට නම් ඔයාට 150ක් විතර වගේ ට්‍රේනින් වැදගත් වෙනවා මේ ටාගට් එකට. ඒ වගේම තව 150ක් විතර කැම වැදගත් වෙනවා. තව දෙයක් කිව්වොත් ඔයා ෆැට් බර්න් කරන ලෙවල් එකේ නම් ඉන්නේ. එතකොට වැඩිපුරම වැදගත්කමක් තියෙන්නේ නියුට්‍රිෂන් වල. 80ක් විතර මේක වැදගත් වෙනවා. එතකොට 120ක් විතර තමයි ඔයාට ට්‍රේනින් වලින් මේ ටාගට් එකට යන්න පුළුවන්. ඔයා එතකොට කරන්න ඕන ෆැට් බර්න් කරන ලෙවල් එකේදී නම් 80%ක්ම ඔයා ફોකස් වෙන්න ඕන ඔයාගේ ඩයට් එක ගැන. ඒ කොහොම ගත්තත් ඇත්තටම වැඩියෙන් වැදගත් වෙන්නේ ට්‍රේනින් වලදී ඩයට් එකම තමයි. එතකොට කෝච් ස්ටෙරොයිඩ්ස් ගන්න කෙනෙක් හා සාපේක්ෂව බැලුවාම නැචරල් ලිෆ්ට් කෙනෙක්ගේ ප්‍රෝග්‍රස් එක ස්ලෝ කියලා තේරෙනවා. ඒ ගැන කෝච් මොකද හිතන්නේ? ඔව් ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් මසල් එකක් හදාගන්න විද්‍යාත්මක යන කාලයක් තියෙනවා. අපි බැලුවොත් වතුර බර සහ ෆැට් බර අයින් කරලා ලීන් මසල් කියන්නේ අපි සාමාන්‍ය මසල් එකේ කිලෝ එකක් වැඩි කරගන්න සාමාන්‍ය කෙනෙක්ට මාසයක් දෙකක් වගේ කාලයක් යන්න පුළුවන්. ඒ වගේම මේ මසල් එකක් හදාගන්න ඔයාලට මේ කාලය යනවත් එක්කම ඔයාලට නොපෙනෙන දේකුත් ඇඟේ මේ තියෙනවා. ඒ කියන්නේ තව සපෝට් එකක් හම්බ වෙනවා. මොකද අපිට පේන්නේ නැති වුණාට අපේ ටෙන්ඩන් සහ ස්නායු පද්ධතියත් මේවා එක්කම දියුණු වෙනවා. එතකොට ඔයාට දිනපතා ඔයා කරන දේවල් වලදී වැඩි දරා ගැනීමක් වැඩි බරක් උස්සන්න. එතකොට ඔයාගේ ස්නායු පද්ධතිය හොඳට වැඩ කරන්න ගන්න ඔයා හිමීට කාලයක් තිස්සේ මේ නැචරල් ලිෆ්ටිං කරද්දී. ඉතින් ඔයාට නොපෙනුනාට ඔයාට ගිෆ්ට් එකක් තියෙනවා. ඒ හින්දා නැචරල් ලිෆ්ටිං වලදී ඔයා පොඩ්ඩක් ස්ලෝ කියලා හිතුණත් ඔයාට ඒකේ නැති වාසියක් ඔයාට ගන්න පුළුවන්. එහෙනම් මේ එපිසෝඩ් එකෙන් ඔයගොල්ලන්ට නැචරල් ලිෆ්ටිං ගැන සෑහෙන දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔව් කෝච්. එතකොට ඩයට් ප්ලෑන් සහ වර්කවුට් ප්ලෑන්ස් වලට කෝච් කොහොම සම්බන්ධ කරගන්නේ? මම මගේ Instagram account එක කරහා මගේ ෆිට්නස් රිලේටඩ් දේවල් ෂෙයා කරනවා. මගේ Instagram එක මහේෂ් ලක්ෂාන් ඊරෙන්ඩ මගේ මොබයිල් එක කරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. note 716941424. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙත් හම්බ වෙනකන් අද සමු ගන්නවා. Stay strong.